නීතිඥ කියලා කියන්න පුළුවන් නේ වාටනේ. පුළුවන්. ලෝයනේ නේ. ඈ? තාම රටි දඟාවේ නැහැ නේ සාක්ෂි දෙන්න. ඔය ස්විට්සර්ලන්තේ තුෂාර ජයරත්න නම් කියනවා ඒ වගේම මේ ඔව් එන්නත් ලෑස්ති කියලා වසන්ත සමරසිංහ ඔබේ පොතම කිව්වා තාම නම් දැක්කේ නෑ එනවනම් මේ ආණ්ඩුවේ තමයි ආවේ එන්න ඕනේ කියලා මං කියන්නේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ පළවෙනි වගන්තික තුන ඔම කටපාඩුවෙන් කියන්න පුළුවන්ද දැන් මට කියන්න බෑ Let's go. ඒ කටපාඩම් කළා නේ නෑ නේ ඒක සාමාන්‍යයෙන් දන්නීත් සංග්‍රහය අරන් ගිහලා අපි ප්‍රැක්ටිස් කරන්නේ කොහොමද ඇත්තටම ඔය ඔබ ලකුණු 99ක්ම ගත්තේ කවුද චමදිත කියන්නේ ඔය කියන්නේ ඉතින් කියන අයගෙම තමයි අහන්න ඕනේ ඕකේ දේශී කාමරයක තනියම ලිව්වා කිව්වා ඉතින් කියපු අයගෙම ඔබ එනකොට පළවෙනි දවසට ලෝ කොලෙජ් එකේ විභාග මේ ලෝ කොලෙජ් එකේ ප්‍රින්සිපල් බුලත් අතක් දීලානේ පිළි අරන් තියෙන්නේ ඔව් වැඩේ චමදිත ඒක හරි වැරදි ලෝයස්ලා දෙන්නේ දෙපැත්ත තියාගෙන විභාගෙ ලියලා තියෙන්නේ ඒ ප්‍රින්සිපල් එක කම්පියුටර් ඉස්සරහා තියාගෙන විභාග ලියන්න දෙයියනේ අපිත් ලෝයස්ලා නේ නං ඉතින් ඒබ ලිව්වනේ අපිට අපේ නම් තුරට ඉස්සරහින් නීතිඥ කෑ ලියනවනේ දැන් තමයි ඔක්කොම චෝදනා නගන එක්කෙනෙක් ඉන්නවා පිටට. ඔව්. දැන් යාට වෙලා සාක්ෂි දෙන්න පුළුවන්. ඒ ආව උස්සපු හින්දානේ යා රටින් පැල්ල ගියේ ඕගොල්ලෝ වාහන දාලා කොහොලද උස්සන් ගිහිල්ලා. Let's go. දැන් ඒකත් අර වගේද දන්නෙත් නෑ. කොයි වගේද? දැන් අනිත් චෝදනා නගනවා වගේම ඉතින් ඒකත් ඔබ දැන් පූර්ණ නිගමනට ඇවිල්ලා අනිත් කට්ටිය චෝදනා කරනවා. ඒක පූර්ණ නිගමනට ඇවිල්ලා ඉවරයිනේ. නෑ ඉතින් මේක මෙයානේ පූර්ණ නිගමනට ඇවිල්ලා තියෙන්නේ. ඒතර ඔබට කොහමද හරීම නැකතක් හම්බෙලා අගේ විනිසුරු ශිරාඩි බණ්ඩාරනායකගේ චේම්බර් එක ඇතුලේ අනේ GL පීරියස් අධික නැමතර මෙහෙම බලන් ඉන්නවා. නෑ විදේශ ඇමතිවරයා ඒක. හරි එතකොට ඉන්නවා. කොහොමාරි චේම්බර් එක ඇතුලේ පුද්ගලික වරප්‍රසාද ලැබෙන මහින්ද රාජපක්ෂගේ පුතා හින්දානේ. පොඩ්ඩ දන්නේ නැද්ද? ඩාම් වෙනවා ඩූම් වෙනවා. අපි විභාග ලියන්නේ ඔක්කොමත් එක පොදු ශාලාවකනේ ඔබට විතර ලයිබ්‍රරි එකේ කම්පියුටර් එකක් ඉස්සරහා තියාගෙන සපෝට් එකට ඔව් කියනවනේ රට ඉන්න කෙනා තමයි කියන්නේ දොර ඇරලා රට ඉන්න කෙනා තමයි කියන්නේ දොර ඇරලා බලනකොට ඔහු S2 දැක්කද ඔබ ඉන්නවා හරි දොර ඇරියත් හරි දොර ඇරලා බලනකොට ඔහු ඉන්නවා තව දෙන්නේ කෝට් එකක් ඉඳලා තියෙනවා ඒ දෙන්නව අඳුරගෙන තියෙනවා කලින් නීතිඥවරු කියලා හැබැයි යාට විභාගෙ ලියන්න බැරි වෙලා තියෙනවා ඔව් එයා සම්මුදිත සම්පූර්ණයෙන්ම චෝදනා නගන්නේ නාම රාජපක්ෂට නෙවෙයි එහෙනම් ලංකාවේ නීති විද්‍යාලයට. ඔය අනේ නිකම් පළයකෝ යන්න. අර හාමුදුරුවෝ කිව්වනේ ඉතා කන්දේ හාමුදුරුවෝ කොපි කරලා හරි කමක් නැහැ කියලා. කොපි කරලා හරි කමක් නැහැ. ලිව්වනේ ඔබතුමා. එහෙම නෙවෙයි ලිව්වනේ නේ. අපිත් අහන්නේ ඉස්සරහ එවන මොකුත් කමක් නැහැ. කොපි කරලා හරි කමක් නැහැ. ලිව්වද කියලා ෂුවර් නේ. A few moments later. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගේ වැටුප කොච්චරද සාමාන්‍යයෙන්? දල වශයෙන් සියල්ලම එකතු වුණාට පස්සේ කාලෙන් කාලේ වෙනස් වෙනවා තමයි. දැන් ටික දල වශයෙන් කාලේ මම දැන් ගිය මාසේ 4මාරක් විතර ලක්ෂ. හරි. Nice. ඔබ සහ පියා ඉන්නේ වෙනමද? පදිංචි? වෙනම ඉන්නේ. ඔබේ නිවසේ ඉන්නේ කවුද? මම ඉන්නේ වයිෆ් ගේ නිවසේ. ඒ නිවසේ. ඒ නිවසේ ඉන්නේ කවුද? මමයි බිරිඳයි ෆාදර් ඉන් ලෝ එක. ඔබට බැරිද ඔබේ පියා සහ ඔබේ මව ඒ නිවසට ගෙනිලා බලා ගන්න ඔච්චර කරදඬු උස් මහත් වෙච්ච පුතු තුන් දෙනෙක් ඉන්න ඇත්තටම ඇයි නාමල් ඔයාට බැරි එහෙම තමන්ගේ අම්මයි තාත්තයි දෙන්න බලා ගන්න What? Bro, what are you talking about, man? පුළුවන් තමයි. හැබැයි පළවෙනි කාරණේ තමයි ඔය ගෙදර විතරයි ආණ්ඩුවෙන් දීලා තියෙන්නේ. ඔය අනේ නිකම් පළයකෝ යන්න. නමුත් ඔබේ පියාට තියෙන සදාචාරාත්මක අයිතිය කොහොමද? ඒ කියන්නේ දැන් මේ ඉලක්කම් වල ෆුට්බෝල් ග්‍රවුන්ඩ් එකක් විතර ලොකු සාමාන්‍ය මිනිස්සුන්ට දෙන වර්ගඩි 450යි ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ගෙයක්. අක්කරයයි පර්චස් 13.7ක් විජේරාම මාවතේ ඉඩමේ වටිනාකම විතරක් මිලියන 3128යි. දන්නවනේ අර බ්‍රිටිෂ් හයි කමිෂන් එකත් එක්ක තියෙන පාර. දෙන්නෙක්ට ඉන්න. මේ මන්දිරයේ වර්ගඩි 30354යි. මන්දිරය ගෙදර. ඒ කියන්නේ මන්දිරයේ වටිනාකම මිලියන 229යි. ටෝටල් එක එකතුව දෙකේම මිලියන 3357යි. එතකොට කෝටි වලින් කෝටි 350යි. මේකේ ලිෆ්ට් එකකුත් තියනවද? ලිෆ්ට් එකක් තියෙනවා. මේ තනි තට්ටුවේ ගෙදරට ලිෆ්ට් එක? තනි තට්ටුවේ තට්ටු දෙකක් නේ. Let's go. ඒක තමයි කියන්නේ උඩ යට විතරයි. ඔව්. ඒකට ලිෆ්ට් එකක් දාලා නේ 150ක ලිෆ්ට් එකක්. එතකොට මේසා ධනස්කන්ධයක් වියදම් කරන්න මේ කරනකොට මෙච්චර කරදළු උස්මහත් වෙච්ච දරුවෝ තුන් දෙනෙක් හදලා 140ක් මේ තාක්ෂේරු දෙපාර්තමේන්තුව තාක්ෂේරු කරපු තාක්ෂේරු වටිනාකම මේ තරම් ධනස්කන්ධයක් නාස්ති කරන්නේ ඇයි? Perfect. සමහරවිට පළවෙනි කාරණේ තමයි අපි ඉල්ලගත්තු ගයක් නෙවෙයි. උඹ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මූසලේ. අරගලයට ගහන්න තීරණය කළේ කවුද අරලියගහ මන්දිරය ඇතුලේ?
අරලියගා මන්දිරයේ ඇතුලේ කිසි කෙනෙක් තීන්දුවක් ගත්තේ නැහැ. මම පැහැදිලිව දකිනවා මේ සමස්ත කුමන්ත්‍රණයේ ඇතුලේ එක කොටසක් ඒක. මොකද අරලියගා මන්දිරය ඇතුලේ තිබිච්ච රැස්වීම හෝ සාකච්ඡාවේ ස්තුති කතාව කරනකොටත් ගහගන්න පටන් ගන්නවා. ඇත්ත යකෝ. ඒ මිනිස්සු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බලන්න ආව මිසක් අරගලයට ගහන්න ආපු අය නෙවෙයි. Okay. ඇතුලේ ඉන්න අය බේරවැවට දානවා නම් ගහගන්න ආව නම් බේරවැවට වැටෙනකන් අපේ අය බලන් ඉදීද? හපාලන ආණ්ඩුවෙන් නඩු හදලා FCID කියලා නීතියානුකූල නැති ආයතනයක් හදලා අපිට නඩු දැම්මා. එදා අපි දැක්කා දේශපාලන පළ ගැනීම කොහොමද ක්‍රියාත්මක වුණේ කියන කාරණා. හැබැයි අපි අපේ නිර්දෝෂීභාවය පිළිබඳව අධිකරණ පද්ධතිය තුල සනාථ කරන්න ඕන කියන එක තමයි අපි විශ්වාස කරන්නේ. අපි මේ රටේ අධිකරණ පද්ධතිය කෙරෙහි දැඩි විශ්වාසයක් තවමත් තියෙනවා. ඉතින් අපි ආණ්ඩුත් තිබ්බ අතරේ අපිට ඕනනම් මේ උසාවියේ එන්නේ නැතුව අර සමහරු කියනවනේ කරන ක්‍රමවේදයන් ගැන. හැබැයි අපි එහෙම කරන්න යන්නේ නැහැ. අපි දන්නවා පැහැදිලිවම මේ රටේ නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණ පද්ධතිය ස්වාධීනව කටයුතු කරන්න ඕනේ. දේශපාලන ඇඟිලි ගැසීම් වලින් ඈත් වෙන්න ඕනේ. ඉතින් වර්තමාන ආණ්ඩුව කොච්චර උත්සාහ කරත් නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් කරලා තමන්ගේ ආධිපත්‍යයට මේ රටේ අධිකරණ පද්ධතිය ගන්න මම හිතනවා ඒක අපේ රටේ කරන්න බෑ. ඒ වගේම තමයි නීතිපති දෙපාර්තමේන්තුවේ බලය දේශපාලන අධිකාරියකට ගන්නත් දැන් වෑයමක් යනවා. ඉතින් ඒවා මේ රටේ සාර්ථක වෙන්නේ නැහැ කියන එකත් අපි ආණ්ඩුවට මතක් කරන්න ඕනේ. ඔබට තලන්න ඕන බූවල්නේ. ආණ්ඩුව අසීමිත බලාපොරොත්තු දුන්නා. අසීමිත බොරු කන්දරාවක් කිව්වා. අද ඒ බොරුවක් බවට සනාථ වෙනකොට ආණ්ඩුව මර්ධනයෙන් තමන්ගේ දේශපාලන ව්‍යාපාරය ගෙනියන්න උත්සාහ කරනවා. මර්ධනයෙන් සම්පූර්ණයෙන් උත්සාහ කරන්නේ පාර්ලිමේන්තුව තුළ විපක්ෂ මර්ධනය කරන්න, රාජ්‍ය සේවය මර්ධනය කරන්න, පොලිසිය. අපි දැක්ක පොලිසිය මේ පහුගිය කාල සීමාව තුළ අතිගරු ජනාධිපතිවරයා පොලිස් කොමිසමට බැන්නා. බැනලා මාසයක් යන කලින් 100 ගාණක් පොලිසිය ට්‍රාන්ස්ෆර් වෙනවා එක දවසට. 100 ගාණක්. අපි මෙහෙම දේශපාලනයක් දැක්ක 90 ගණන් වල 80 ගණන් වල අපි පොඩි කාලේ. එදා අපි දැක්ක දේශපාලනය තමයි බලයට ආවම බලයට ආපු නායකයා පොලිසියේ OIC මහත්තයාගේ ඉඳන් ග්‍රාම සේවකගේ ඉඳන් ප්‍රාදේශීය ලේකම්ගේ ඉඳන් අමාත්‍යාංශ නිලධාරීන් ඉඳන් Tamanට ඕනේ විදිහට දේශපාලන මාරුවීම් කරලා Tamanගේ රාජ්‍ය හදා ගන්නවා. හැබැයි මේ සංස්කෘතිය ක්‍රමක්‍රමයෙන් වෙනස් වුණා. වෙනස් වෙලා මේ ආයතන ස්වාධීන ආයතන බවට පත් වුණා. මේ ආයතනවල ආයතන සංග්‍රහයන් අනුව ට්‍රාන්ස්ෆර් දෙන ක්‍රමවේදයන්, ප්‍රොමෝෂන් දෙන ක්‍රමවේදයන් ඇති වුණා. ඒවා ඇති වෙලා යම්කිසි විනයානුකූල භාවයකට මේවා පත් වුණා. අද නැවත වතාවක් අපි දකිනවා මේ ආණ්ඩුව අර පැරණි ක්‍රමයටම තමන්ගේ දේශපාලන අවශ්‍යතාවය ඉෂ්ට කරගන්න උවමනාව මත පොලිසියද රාජ්‍ය සේවයද ට්‍රාන්ස්ෆර් දෙන්න සහ උසස් වීම සහ බලපෑම් කිරීම වලට එළඹෙනවා. ඔය මාන්න බඩුවක් නේ ඔය තමුසේ. මේ පිට්ටම් හොදි කරන්නේ. Let's go. ජනතාවගේ කාරණාවලදී අපි පොදුවේ සටන් කරනවා. ඕනෑම කෙනෙක් එක්ක. ඒක විපක්ෂයේ ඉන්න දේශපාලන බලවේගයන් වෙන්න පුළුවන්, සිවිල් සංවිධාන වෙන්න පුළුවන්. හැබැයි දේශපාලනික වශයෙන් සන්දානගත වීම සහ මැතිවරණ ව්‍යාපාරයක් අපි මෙහෙවන්නේ පක්ෂය සහ පාක්ෂිකයා සහ අපේ ප්‍රතිපත්ති වලට අනුකූලව. ඉතින් ඒ හින්දා පොදුවේ ජනතාවගේ ප්‍රශ්න වලට පෙනී හිටින සටන් කරන්න අපි පක්ෂ ભેදකින් හෝ සිවිල් සංවිධාන එක්ක හෝ ඕනෑම කෙනෙක් එක්ක අපි සටන් කරන්න සූදානම්. Got him! Got him! Let's go. යම්කිසි හේකින් එක්සත් ජාතික පක්ෂය සහ සජ්ජප එකතු වුණා. ඒ ගැන පුතුමා මොකද? ඒ දෙකොල්ල එක කඳවුර හිටපු අය. ඉතින් ඒ අය බෙදිලා වෙන් වෙලා සටන් කරා පහුගිය කාලේ. මට අයිතියක් නැහැ. ඒ ගැන අදහසක් ප්‍රකාශ කරන්න. මොකද මගේ දේශපාලන පක්ෂය නේ. හැබැයි මට දැනෙනවා. ඒක බොහොම හොඳ දෙයක්. And she's here.